දවසක් අවුරුදු 7ක පුංචි පිරිමි ළමයෙක් එයාගේ අක්කා එක්ක පාරේ යද්දී වීදුරු කඩයක් ඉස්සරහා නතර වුණා. ඒ කඩේ ඇතුලේ මිනිස්සු රජබොජුන් වගේ රස කෑම කනවා. ෆ්‍රයිඩ් චිකන්, සොසේජස්, පාට බීම. මල්ලි වීදුරුවට මූණ තියාගෙන ඒ දිහා බලන් හිටියේ හරියට දිව්‍ය ලෝකයක් දිහා බලනවා වගේ. එයා අක්කාගෙන් ඇහුවා, "අක්කේ, ඔයා හරි රස ඇති නේද? අපිට කවදාවත් ඔයා කන්න ලැබෙන්නේ නැද්ද?" අක්කා මල්ලිව ඇදගෙන ගෙදර ගියා. එදා රෑ අම්මා කන්න දුන්නේ ලුණුයි බතුයි විතරයි. මල්ලි අර කෑම මතක් කර කර බත් එක කන්න බෑ කියලා ඇඬුවා. අම්මා කුස්සියට ගිහින් රහසින්ම ඇඬුවා. තාත්තා නැති ඒ පවුලට වේලක් කන්න හොයන එකත් යුද්ධයක්. අක්කා එදා රෑ තීරණයක් ගත්තා. එයා හිතුවා මම කොහොම හරි මගේ මල්ලිට ඒ රජ කෑමක් කවනවා කියලා. ඊළඟ දවසේ ඉඳන් අක්කා ඉස්කෝලේ ගියේ පයින්. අම්මා බස් එකට දෙන සල්ලි එයා ඉතුරු කළා. ඉස්කෝලේ ඇරිලා පාරේ වැටිලා තියෙන ප්ලාස්ටික් බෝතල් එකතු කරලා වික්කා. යාළුවෝ විහිළු කරා. ඒත් එයා ගණන් ගත්තේ නෑ. සති ගානකට පස්සේ එයාගේ කැටේ සල්ලි පිරුණා. එයා දුවගෙන ගිහින් අර කඩෙන් ලස්සන පෙට්ටියක දාපු ෆ්‍රයිඩ් චිකන් කෑල්ලක් ගත්තා. ඒක එයාට රත්තරන් වලටත් වඩා වටිනවා. එයා ගෙදර දුවගෙන ඇවිත් මල්ලිට පෙට්ටිය දුන්නා. මල්ලි මෙන්න වාගේ රජබොජුන. මල්ලිගේ ඇස් නිලංකාර වුණා. සුවඳට එයාගේ කටට කෙලවන්න ගත්තා. එයා ඒක කට ළඟට ගෙනිච්චා. ඒත් එයා දැක්කා අක්කා එයා දිහා බලාගෙන කෙලගිරිනවා. අක්කටත් බඩගිනි කියලා එයාට තේරුණා. මල්ලි අර චිකන් කෑල්ල දෙකට කැඩුවා. ලොකු කෑල්ල අක්කගේ කටට ලං කරලා කිව්වා, "අක්කේ තනියම කෑවට මේකේ රහක් නෑ. අපි දෙන්නම රජබොජුන් කමු." ඒ දෙන්නා ඒ පුංචි කෑම කෑල්ල බෙදාගෙන කද්දී එයාලට දැනුනේ ලෝකේ තියෙන රසම කෑම එක කියලා. අපි ඕනතරම් කාලා ඉතුරුලා විසි කරන කෑමක් තව කෙනෙක්ගේ මුළු ජීවිතේම දකින හීනයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට පුළුවන් හැම වෙලාවකම මේ වගේ කෑමක් කන්න වත්කමක් නැති අසරණ කෙනෙක්ට පුංචිම හරි රසවත් කෑම වේලක් අරන් දෙන්න. ඒ ඔබේ පුංචි පරිත්‍යාගය ඔවුන්ගේ ජීවිතේ සුන්දර මතකය වෙන්න පුළුවන්.